පහසු ආකාරයකට තැන්පත් වෙන්න අද මේ මොහොතේ මේ අවස්ථාවට සපමිනි අප වලස්කල ශ්‍රී ජයවර්ධන මුදලින්දාරාම විහාරස්ථානයේහි මාගේ ගුරුදේව කපුගම ආර්ය ජෝති නායක මාහිමිපාණන් වහන්සේගේ සෙවණේ හැදුණු වැඩුණු ඒ ආభాසය ලැබපු අපේ විහාරස්ථානයේ අපි සමග සහෝදරත්වයෙන් යුක්තව බොහෝ කාලයක් අපේ කුඩා කාලේ ඉඳලා අපි සමග කටයුතු කළ අපේ ගෞරවනීය පූජ්‍ය මාවරලේ වද්‍ය අපේ හාමුදුරන් වහන්සේ අද අගනුවර ප්‍රදේශයේ අතුරුගිරිය ප්‍රදේශයේ ආරණිකේතනය විහාරස්ථානයේහි කටයුතු කරගෙන යමින් ලෝක ශාසනික සමාජමය මෙහෙවරක යෙදෙන මහා යතිවරයන් වහන්සේ නමක් හැටියට අද අපේ හාමුදුරන් වහන්සේ කටයුතු කිරීම අපිට බොහොම සන්තෝෂයට සතුටට කාරණයක්. ඒ නිසා අපේ ඒ සුවදත්තය අපේ කම ගමේ කම තමන් හැදුණු වැඩුණු ප්‍රදේශය ගැන ලෙන්ගතුකම ඒ පිළිබඳව තමන්ගේ සිතේ ඒ මතකයක් තිබෙන නිසා තමන් නිරන්තරයෙන් තමන්ගේ අතීතය සිහිපත් කරගෙන වර්තමානය තුල ජීවත් වෙන කෙනෙක් නිසා උන්වහන්සේ අද මේ ගම් ප්‍රදේශයට අපේ විහාරස්ථානයේහි ප්‍රධාන දායකයාව හිටි මේ උඩුගෙදර නිවසේහි සිරිසේන කොඩිතුවක්කු ඒ උඩුගෙදර ලියන මහත්මයාගේ තෙමර්ෂපූර්ණ පින්කම සඳහා උන්වහන්සේ අපිට වැඩමවා ගන්න හැකියාව ශක්තිය ලැබුණා. ඒ නිසා අපේ හාමුදුරන් වහන්සේට බොහොම ලෙන්ගතුකමින් ඒ කාලේ සලකපු දායක මහත්මේ. ඒ නිසා උන්වහන්සේට අපේ ඒ අවසාන කටයුතු මතක් කරන අවස්ථාවේදී උන්වහන්සේ රෝගීව හිටියේ පුළුවන්කම තිබෙනවා නම් අනිවාර්යයෙන්ම මම එනවා කියලා කිව්වා. ඒ වගේ උන්වහන්සේට එවැනි හැඟීමක් තිබුණා. ඒ නිසා ඒ වෙනුවෙන් එදා සම්බන්ධ වෙන්න නොහැකුණත් අද අපේ හාමුදුරන් වහන්සේ මේ උඩුගෙදර නිවෙසේ පොතුණුවන්ල ඒ ලීලාරත්න කොඩිතුවක්කු මහත්මයාත් ඒ වගේම එළුම්ගිනි කොඩිතුවක්කු මහත්මයා ගිහිලා ආරාධනා කළා අද දවසේ අපි සිහිපත් කරලා උන්වහන්සේ වැඩමවා ගන්න පුළුවන්කම ලැබුණා. ඒ නිසා අපේ හාමුදුරන් වහන්සේ ඉතින් අපි ඇසුරු කරන අපිට මේ ගම් ප්‍රදේශය අපේ විහාරස්ථානයට 아무තු තැනක් නෙමෙයි අපේ හාමුදුරන් වහන්සේට. ඒ නිසා ඒ සරලකම අපේ හාමුදුරුව අපි සමග බොහොම උන්වහන්සේ මොන තත්ත්වයෙන් අද හිටියත් අපිත් එක්ක ගනුදෙනු කරද්දී අපේ ඒ සහෝදරත්වයන් ඒ අපේ කම තවම තියෙනවා අපි දකිනවා. ඒ නිසා අපේ හාමුදුරන් වහන්සේ තාමත් ගෞරවයෙන් මේ අවස්ථාවට වැඩම කරන්න ලැබීම ගැන විශේෂයෙන් අපේ සිරිසේන කොඩිතුවක්කු ලියන මහත්මයා අපේ විහාරස්ථානයේ වෙනුවෙන් විශාල සේවාවක් කරපු අපේ විහාරස්ථානයේ නිරන්තරයෙන් අපේ දුක සැප සොයලා බලපු ප්‍රධාන දායක මහත්මේ. නිසා එතුමන්ට කෘතගුණ දක්වන්න අපිට මේ අවස්ථාවක් කරගනිමින්
අපේ හාමුදුරන් වහන්සේත් වැඩම කරලා මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නේ. ඒ නිසා අපේ හාමුදුරන් වහන්සේ විශේෂයෙන් අතුරුගිරිය ආරණිකේතනාධිපති විචිත්‍ර ධර්ම කතික දර්ශනපති අපේ පූජ්‍ය මාවරලේ බද්දිය අපේ හාමුදුරන් වහන්සේ තාමත් ගෞරවයෙන් මේ වෙලාවේ විහාරස්ථානයේ වෙනුවෙනුත් දායක පින්වත් සෑම දෙනා වෙනුවෙනුත් විශේෂයෙන් මේ උඩුගෙදර මේ පුතණුවන්ලගේ ආදරණීය මව්තුමිය මේ දරුවන් මූලිකත්වයේ තබාගෙන මේ මෑණියන් පෙරටුවේ තබාගෙන මේ දරුවෝ මේ පින්කම කරන්නේ. ඒ දරුවන් ඥාතීන් වෙනුවෙන් විහාරස්ථානයේ වෙනුවෙනුත් ඊටමත් ගෞරවයෙන් මේ වෙලාවේ අපේ හාමුදුරන් වහන්සේ පිළිගනිමින් ඔබ හැමදෙනාමත් අපේ හාමුදුරන් පිළිගැනීම සඳහා සාදු නාදයක් පවත්වලා පිළිගන්නවා. නමස්කාරය කියන්න සිල් සමාදන් වෙන්නට. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පුන්නං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අප්පමාදේන සම්පාදේත समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्खदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස
මේ ස්ථානයේ වැඩ සිටින අපේ සහෝදර ස්වාමින් වහන්සේලා ඥානරත්න ස්වාමීන් වහන්සේ ඇතුළු පඬිත හමුදුරුවන් වහන්සේලා තුන් නමකින් අවසරයි. අපි මේ ස්ථානෙන් මදකට බැහැරව ගියත් වර්තමානයේ වලස්කල ජාවාදන මුදලින්දාරාමයේ විහාරාධිපතින් වහන්සේ වශයෙන් කටයුතු කරන මගේ සොහොයුරු ඥානින්ද පඬිත හමුදුරුවන් වහන්සේගේ අනුදැනුම ඇතුව අවසරය ඇතුව අද මේ ඊටාම වටින පින්කමට අපට ආරාධනා කිරීම ගැන අපි පළමුවෙන්ම පුණ්‍ය ආනුමෝදනා කර සිටිනවා. රත්නායක පල්ලියගේ නැන්සියාමි අපේ උපාසිකා මාතාව අපේ ලියන මහත්මයාගේ ආදරණීය ස්වාමි දියණිය මූලික ස්ථානයේ තබාගෙන දරුවෝ සිව් දෙනා අපේ ලක්මාල් අයියා නොයලක් අය වගේම ලීලා රත්න අයියා සහ ලුම්බිනි අයියා තාම ශ්‍රද්ධාවෙන් මේ පින්කම සූදානම් කරලා තියෙන්නේ. ඒ පවුලට එකතු වෙච්ච දරුවොත් මේ උතුම් පින්කම සාර්ථක කරගන්න කැප වෙනවා. කමනි රේණුකා, නිලන්ති වීරසූරිය, නිලන්ත වීරසූරිය, සුදීපා චාන්දනි සහ ලලිතා පතිරණ කියන මහත්ම මහත්මීන් ඒ පවුලට එකතු වෙච්ච දරුවෝ ලේලි වරු සහ බෑනනුවන් තාම ශ්‍රද්ධාවෙන් මේ උතුම් පින්කම ස්වාමීන් වහන්සේලාත් වඩම්මගෙන සූදානම් කරලා තියෙනවා. විශාල කැපවීමක් කළා. විශාල බිය පැහැදමක් දරලා තමන්ගේ ආදරණීය තාත්තට මාමණ්ඩියට ස්වාමි පුරුෂයාණන්ට පුංචි දුල පුතාලගේ ආදරණීය සීයට පින්දීම සඳහා ලේන මහත්තයා මට මුණ ගැහුනේ මට අවුරුදු 10 දී. මොකද මම වලස්කල පන්සලේ පැවිදි වුණේ අවුරුදු 10 දී. මම අවුරුදු 19ක් වෙනකන් වලස්කල පන්සලේ වැඩ සිටියා, අධ්‍යාපනය ලැබුවා. ඒ කාලේ මට මුණ ගැහිච්ච තාම සත්පුරුෂ දායක මහත්තයෙක් විදියට තමයි ලියන මහත්තයා මම අඳුනගන්නේ. ලියන මහත්තයා අපේ කොඩිතුවක්කු ලියන මහත්තයා එතුමා විශිෂ්ට ගුණයක් තිබිච්ච කෙනෙක්. ඒ මම පොඩි කාලෙම දැක්ක එකක්. එතුමා කවදාවත් කැමති වුණේ නැහැ පැවිද්දෙක් විවේචනය කරන්න. කැමති වුණේ නැහැ. අනිත් අය කවුරු මොනවා හරි කියන්න හැදුවත් අඩුම එතුමාට ඒකට උත්තරයක් දෙන්න බෑ නම් එතුමා මගේ ඇරලා යනවා එතනින්. ඒකට හූමිටිවත් තියන්නේ නැහැ. එහෙම කෙනෙක්. ඒක මම පොඩි කාලේ ඉඳලා 9 අවුරුද්දක් විතර දැක්ක දෙයක්. දේන මහත්තයාගේ. මොකද එතුමා දැනගෙන හිටියා හාමුදුරුවරු කරන වැරදි හාමුදුරුවරු තමයි ගෙනියන්නේ කියලා. ගිහියෝ කරන වැරදි ගිහියෝ ගෙනියනවා කියලා. ඒක තේරුම් ගත්ත ගමන් ඒ උපේක්ෂාවට යන්න පුළුවන්. ඒක තමන්ගේ ඇතුළට තේරුම් කරවන එක ඉතාම අමාරු වැඩක් අපි කාටවත්. හරි දුෂ්කරයි ඒක. හැබැයි ලියන මහත්තයා ඒක තමන්ගේ මනසට තේරුම් කරපු සත්පුරුෂයෙක්. එඳ කවදාකවත් මට පොඩි කාලේ යම් දේවල් කියලා දීලා තියෙනවා. මේක කරන්න එපා පොඩි හාමුදුරුවෝ කියලා. මේක කරොත් හොඳයි පොඩි හාමුදුරුවෝ කියලා අපිට කියලා තියෙනවා. හැබැයි අපේ දුර්ගුණයක් වෙන තැනක කියලා නැහැ. ඒක අපි දන්නවා. ඒක තමයි නියම කල්යාණ මිත්‍රත්වය. ඒක තමයි නියම සත්පුරුෂකම. වැරද්දක් දකිනකොට අදාළ කෙනාට මෙත් සිතින් කියලා දෙන එකයි එයාව එළියේදී විනාශ නොකර ඉන්න එකයි. ඒ සත්පුරුෂකම මං හිතනවා ලේන මහත්තයා තුළ තිබුණා. ඒක මේ ගමේ કોઈ කවුරුත් පිළිගන්න කාරණයක්. දන්න කාරණයක්. මං හිතන්නේ එතුමාගේ අවසන් කටයුතු වෙලාවේ විශාල ස්වාමින්වහන්සේලා පිරිසක් වැඩියා. ඒකට හේතුවම ස්වාමින්වහන්සේලා හැමෝගෙම හිතේ එතුමන් ගැන ගෞරවයක් තිබිච්ච නිසා. ඇත්තටම අප තාම අසනීපෙන් හිටපු දවස් කීපයක තමයි එතුමා අභාවයටපත් උනේ. ඒ නිසා මට එන්න බැරි වුණේ. දැන් අද ගත්තොත් මට එන්න තියා මේ ඔළුව ඉස්සන්න බැරි තරම් නිදිමරලා ඉන්නේ. මොකද හේතුව
ඊයේ මගේ මධ්‍යස්ථානයේ සෝම ස්වාමීන් වහන්සේගේ ගුණ සමරු සංඝාවාසය විවෘත කරා. ජනාධිපතිතුමාගේ සහභාගීත්වයෙන් ඒකට දවස් 4ක් විතර එක දිගට නිදි වැළුවා. ඊයේ රාත්‍රියේ අද උදේ වෙනකම් පිරිත්. ඒක පොඩ්ඩක් නිදි නෑ. තවල් පැය දෙකක් යන්තම් නිදාගෙන තමයි ඔළුව උස්සලා එන්න පුළුවන් මට්ටමට හදාගත්තේ. ඒ ෂෙඩියුල් එකේ තියෙන අමාරුව දැන තමයි කොටිතුවක්කෝ අයියලා ඇවිල්ලා ආරාධනා කරාම මම තිබිච්ච බණ එහෙට මෙහෙට කරලා බොහොම අමාරුවෙන් මේ පැය මෙහෙට වෙන් කරගන්න